right අපි පටන් ගමු 2020 දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නෙන්. ඒ කොටසේ එකේ ඒ තියෙන සුලභ දූෂක ප්‍රභව කීපයක් හා ඒවායේ නිපදවන වායු දූෂක පහත රූපයේ දැක්වේ. ඒ දැක්වෙන ප්‍රාථමික දූෂකයන් සියල්ල ඍජුවම වායු ගෝලයට එකතු වන වායු දූෂක වේ. ප්‍රාථමික දූෂණ වායු ගෝලයේදී රසායන විපර්යාසවල ලක්වීමෙන් නිපදවන ද්විතීයික දූෂකද රූපයේ දැක්වේ. මෙතන පොඩි රූප සටහනක් දීලා තියෙනවා. එකේ ඒ වල රෝම ඉලක්කම් 1 මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ප්‍රාථමික දූෂණ නිපදවන ප්‍රභවයක්. මේක විශේෂයි. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව කියන එක. අපිට ගන්න තියෙන උත්තරේ මෙතන ගිනි කඳු තමයි. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 වායු ගෝලයේ ඉහළදී ජීවීන්ට හිතකරද පහළදී ජීවීන්ට අහිතකරද ලෙස ක්‍රියා කරන ද්විතීයික දූෂකය. කියන්නේ මෙතන තියෙන දේවල් වලින් ගත්තාපුවාම නිසාට වායු ගෝලයට ඉහතින් තියෙනකොට හිතකරයි කියන්නේ හොඳයි. වායු ගෝලයේ පහළට එන්න අහිතකරයි. මේක අපි කතා කරලා තියෙනවා පාඩමේදී. ඕසෝන් තමයි හිතකර කියන්නේ ඕසෝන් ස්තරය ක්‍රියා කරන්න මේ අහිතකර මොනවද අල්ට්‍රා වයලට් එහෙම ඉන්නේ උඩින්නේ. එතකොට අපිට ඉහතදී වායු ගෝලයේ උඩදී ඕසෝන් හිතකරයි. පහළදී මිනිස්සු මේ හුස්ම ගත්තොත් ඕසෝන් වලින් ගොඩක් බලපෑමක් ඇති වෙනවා. 3O3 ඊට පස්සේ 3 අම්ල වේශ ඇති කිරීමට දායක වන ද්විතීයික දූෂකයේ නිපදවන ප්‍රාථමික දූෂකය. අම්ල වේශ ඇති කිරීමට අපි දන්නවා බලපාන අම්ල දෙක H2SO4 අනික HNO3. ඔය දෙකනේ අම්ල වේශ ඇති වෙන්න භාවිතා කරන්නේ. එතකොට මෙතෙන් අනුව අම්ල වේශ ඇති කිරීම දායක වන. කියන්නේ මේ දෙකෙන් එකක් ද්විතීයික දූෂක දෙක මේ දෙකනේ. මේ දෙකේ ප්‍රාථමික දූෂණ එන්න ඕනේ. මෙතෙන් අණුව තියෙන්නේ NO2 නේද? NO2 තමයි උත්තරේ එන්න ඕනේ. එතකොට 4 සුපෝෂණීය වූ ජලාශ වලින් උදාහරණ භාෂ්මිත ගුණ වලින් යුතු ප්‍රාථමික දූෂණය. සුපෝෂණීය වූ ජලාශ වලින් කියනකොටම අපිට කෙලින්ම එන්නේ වායුව ඇමෝනියා. ඇමෝනියා කියන්නේ NH3. රෝම ඉලක්කම් 5 පසට පතිත වී ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන පෝෂකයක් ලැබෙන දායක වන ද්විතීයික දූෂකය. පස්වල අපි සාරවත් බව වැඩි කරගන්න පොහොර යූරියා යොදනවනේ. ඒ වගේ තියෙන ප්‍රධානම සංඝටකයක් නේද නයිට්‍රජන්. නයිට්‍රජන් තියෙනකොට එතන තියෙන දේවල් වලින් අපිට ගන්න පුළුවන්. නයිට්‍රජන් අඩංගු වෙන නයිට්‍රික් අම්ලය. HNO3 තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ 6 ආහාර සැතපුම කෙටි කළහොත් මෙම දූෂක ප්‍රභවයෙන් වායු දූෂක මගහැරෙන ප්‍රමාණය අඩු වේ. ඒක නම් හිතලා ලියන්න තියෙන දේවල්. නාවික යාත්‍රා, ගුවන් යාන, බස් රථ වගේ දේවල් ගන්න පුළුවන්. රෝම ඉලක්කම් 7 මෙම ප්‍රවාහන මාධ්‍ය තෝරාගතහොත් රට තුළ සිදු කරන සංචාරයේදී ඔබ කාබන් පිසටහන අමු කළ ගන්න කොහොමද? ඒකත් ගන්න වෙන්නේ මගේ බස් රථ කියලාම තමයි. ඊට පස්සේ ඉවරයි. අපි යම් B එකට. B එක කියලා තියෙනවා ඊද මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කර සඳුදා මධ්‍යම රාත්‍රිය දක්වා දිනක් තුර ජනාකීර්ණ නගරයක වායු ගෝලයේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව සංයුතිය මනින ලද. එම දත්ත තුළින් NO2 සංයුතියේ විජලන ප්‍රස්ථාරය දීලා තියෙනවා. ප්‍රස්ථාරය ඇසුලින් පිළිතුරු ලියන්න තමයි තියෙන්නේ. අදාළ දිනේදී පැවති උපරිම අවම NO2 සංයුතිය. ප්‍රස්ථාරය දිහා බලන්නකො. කාලය දීලා තියෙනවා x අක්ෂයට. සංයුත තියෙනවා පාස්ප මිලියන් වලින් y අක්ෂයේ. 0.01 2 3 කාලය 4 8 12 එහෙම යනවා. අදාළ දිනේදී يعني ඉහත කියන දිනේදී උපරිම අවම NO2 සංයුතිය. රෝම ඉලක්කම් 1
උපරිම සංගතිය කියලා තියෙන්නේ ප්‍රස්ථාරය බලන්න උඩම ලක්ෂය. ඒ කියන්නේ කාලය පැය 8ේදී උඩම ලක්ෂය සංගතිය 0.03 ppm. ඊට පස්සේ අවම සංගතිය කාලය පැය 4ද ඇවිල්ලා තින්නේ 0.01 ppm. සේරෝම ඉලක්කම් දෙක උපරිම එන්නෝටු සංගතිය වාර්තා වී ඇත්තේ කොමන දවසේද? උපරිම එන්නෝටු සංගතිය කියන්නේ කොමන පැයකින් අපේ 0.03ක් ආවේ උපරිම සංගතිය පැය කාලය පැය 8ේදී. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 ඊට ප්‍රස්ථාරය අනුව දිනකදී යුක්ත නගරයේ එන්නෝටු සංගතිය ඉහළ අගයක් ගන්න අවස්ථා දෙකක් දක්නට ඇත. එම අවස්ථා සඳහා හේතුව සඳහන් කරන්න. ඊට ප්‍රස්ථාරය අනුව දිනකදී යුක්ත නගරයේ එන්නෝටු සංගතිය ඉහළ අගයක් ගන්න අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ 0.03යි ඊට පස්සේ ආයේ කන්ද නැගීමක් තියෙනවා 0.02 0.03 අතර. ඒතර මේක උත්තර දෙන්න පුළුවන් මාර්ගවල වාහන තදබදයේ අධික වීම වගේ එක. ඊවසරම ඉලක්කම් 4 උක්ත නගරයේ උදවරු සිදුවන එන්නෝටු සංගතිය ඉහළ යෑම හවස් වරුවට වඩා වැඩි වී ඇත. මේකට හේතුවක් සඳහන් කරන්න. අපිට මේක ලියන්න පුළුවන් උදේවරුේ වාහන තදබදය හවස් වරුවට වඩා වැඩි වගේ ළඟින් යන අදහසකට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ අවසාන ප්‍රශ්නය අදාළ දිනේ උක්ත නගරයේ එන්නෝටු සංගතියේ විචලනයට අනුරූප විචලනයක් දක්නට අපේක්ෂා කළ හැකි වෙනත් ප්‍රාථමික දූෂකයක්. එන්නෝටු වගේ මේකක් තියෙන්න පුළුවන් ඒවා. මේකට මේකේ තියෙන වායු වලින් ඕන ගොඩක් දුරට ඒවා හරියනවා. SO2 carbon monoxide carbon dioxide ඔය වගේ එකක් තිබ්බොත් ඒකට ලකුණු හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ හම්බ වෙනවා.